රට යන්න ආවේ. රට යන්න කලින් මොනවද අවශ්‍ය? ට්‍රේනින් එක. ඉතින් 21 22 කට්ටිය කලින් කොහේ හරි වැඩ කරලා තියෙනවද? ගාමන්ට් හරි මොනවා හරි. ෂොප් එක කොච්චර කාලද? කොච්චර කාලද? මාස 7ක් විතර. කොහෙද? very good. අවුරුදු කීයද? බර ගානක්. ඔයා? මාසෙක කොච්චර කාලද? අවුරුදු 10ක් විතර. 10ක් විතර. ඔව්. කොච්චර කාලද? 3ක් වැඩ කරා. ඔයා 26 அக்கவுண்ட் செஞ்சீங்க எங்க? எது என்ன கம்பெனி? அப்போ அட்வான்ஸில் செஞ்சீங்களா நீங்கள்? வேற வேற என்ன செஞ்சீங்க? வேற என்ன அக்கவுண்ட் குவாலிஃபைட் குவாலிஃபிகேஷன்? அந்த அக்கவுண்ட் தெரியுமா? ගාමට තමයි කොච්චර හිටියද? ගාමට දෙකක වැඩ කරා අවුරුදු පහ වැඩ කළා. පහ 10යි. හොඳයි. මේගොල්ලෝ ඔක්කොම හොඳයි. දැන් මොකක් හරි වැඩ කරලා පළපුරුද්දක් තියෙනවා. ඇයි දැන් අපි එහෙම කිව්වේ? අපි දැන් ඔයගොල්ලෝ ඔක්කොම වැඩ කරනවා මිස් වැඩ කරලා පුරුද්ද තියෙන්න ඕනි. ළමයින්ගෙන් පොඩ්ඩක් දුරස්ත වෙලා புள்ளைகள்ட்ட இருந்து தூரமாகி பழக்கம் இருக்கணும். வேலை செஞ்சு பழக்கம் இருக்கணும். புள்ளைகளோட தூரம் இருந்து வேலை செய்யாட்டி இங்க வேலை செஞ்சு பழக்கம் இல்லாட்டி நாங்க எப்படி புள்ளைகள்ட்ட தூரமாக இருக்கிறது? ළමයින්ගෙන් ඈත් වෙලා ගෙදරින් ඈත් වෙලා රස්සාව කරලා පුරුදු නෑ. ළමෙත් එක්කම නම් එකටම ඇලි ගෑලි හිටියේ පවුලත් එක්කම නම් එකපාර වෙනස් වෙන්න අමාරුයි නේද අපිට? දැන් පූර්ණ මධ්‍යස්ථානේ බලන්න ඔයගොල්ලෝ පූර්ණ දීපුවාම අපිට රුපියල් ලක්ෂයට වීදම් ලක්ෂ ආසන වීදමක් තියෙනවා. එතන අපිට 1 lakh වීදම් සෙලவு ට්‍රේනින් සෙන්ටර් එක. නම් ලක්ෂයක් මණී සල්ලි ගෙවලා ඉවර වෙලා අර ළමයා මතක් වෙනවා, බබා මතක් වෙනවා, තාත්තා මතක් වෙනවා, අම්මා මතක් වෙනවා කියලා අපි මිනිස්සුනේ අපිට එහෙම හැංගෙන්න පුළුවන්. නමුත් එහෙම වුණා කියලා අපිට ආපහු එන්න පුළුවන්ද? නැහැ. ඒගොල්ලෝ අපින් සල්ලි ඉල්ලනවා මිස්. ලක්ෂය බෙදනවා අපි දවස් 28න්. අර කොස්ට් එක එනවා නේද? දවස් 5ක් හිටියා නම් ඒ මුදල අපි ආපහු දෙන්න ඕනේ ඒගොල්ලන්ට. ඔතන නැත්නම් ඒගොල්ලෝ කන්න බොන්න දීලා, යුනිෆෝම් දීලා, ඇඳුම් දීලා, තුන් වේල කෑම දීලා, ට්‍රේනින් දීලා නේද? ඒගොල්ලන්ගේ කෝචස්ලාට සල්ලි, මේ පේනස්ලාට සල්ලි දීලානේ තියෙන්නේ. ඉතින් මේකෙන්ද individually you'll have to see that I am ready, yes I am ready, no I am not ready කියනක අපි මෙතනදී තීන්දුව කරොත් it will be easier for you all. ඔයාලා හැමෝටම බොහොම ලේසි වෙනවා. understand? ඇයි අපි ඕගොල්ලන්ව දාලා සල්ලිත් ගෙවලා ඊට පස්සේ මොනවා හරි දවසෙන් දෙකකින් ඉන්න බෑ පහෙන් ඉන්න බෑ කිව්වම so අපි ඕගොල්ලෝ අපිට ගෙවන්න වෙනවා. එතකොට අර ඕගොල්ලෝ අපි අතර තියෙන මෙච්චර සුහදතාවයට පළුද්දක් වෙනවා. නේ? විශ්වාසයට පළුද්දක් වෙනවා. අපි විශ්වාසයට සුහදතාවයට ඔය රට ගියාට පස්සේ ඕගොල්ලන්ගෙත් එක්ක අවුරුදු දෙකක් එකට ඉන්නවා අපි හැමදාම සම්බන්ධ වෙලා ඉන්නවා. සහ ඕගොල්ලන්ගේ පවුල් මට්ටමත් අපි බොහොම සුහදව වැඩ කරන්න ඕනි. ඒක නිසා තමයි අපි ওই ටික ලස්සන පිළිවෙලට කියන්නේ. Al-Hakim Enterprises Private Limited. Visit us at number 101 Colombo Road, Kurunegala.